සුබ දවසක් අයින් ද වර්ල්ඩ් YouTube චැනලය තුළින් ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබයි. තමන්ගේ දැනට පවතින ආර්ථිකය ශක්තිමත් කරගන්න. අලුතෙන් ව්‍යාපාරයක් පටන්ගන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද. ඔබට මෙම ව්‍යාපාරය තුළ හමුවන වටිනාම කොට්ටාශය වන්නේ ඔබගේ ව්‍යාපාරයට දායක වන පාරිභෝගිකයා වෙයි. මෙහිදී ඔබේම පාරිභෝගිකයාත් සමඟ ගනුදනු කරන ක්‍රමයෙහි සාර්ථකත්වය මත ඔබගේ ව්‍යාපාරයෙහි දියුණුවෙහි වැඩි කොටසක් පදා පවතිනු ඇත. ඔබගේ ජන්ම පත්‍රයෙහි රවිග්‍රහයාගේ බලදුබලකම් අනුව ඔබ තුළින් විද්‍යාමාන වන තවත් කෙනෙකුට යටහත් පහත්ව වැඩකිරීමට ඇති හැකියාව වෙනස් වනු ඇත. රවිග්‍රහයාගේ බලය මත ජන්මපත්‍ර හිමියන් කොටස් 3කට බෙදිය හැක. පළමු කොට්ටාශය ලෙස යම් ජන්මපත්‍රයක රවිග්‍රහයා උච්ච හෝ ස්වක්ෂ්‍රේෂ්ඨ මූල ත්‍රිකෝණ බලයෙන් මේෂ හෝ සිංහ රාශිය තුල තැන්පත් වීම. මෙහිදී තිරයේ පෙනෙන පරිදි මේෂ ලග්නයේ නම් පළවෙනි කොටුවේ හෝ පස්වෙනි කොටුවේද, වෘෂභ ලග්නයේ නම් හතරවෙනි කොටුවේ හෝ 12වෙනි කොටුවේද, මිථුන ලග්නයේ නම් තුන්වෙනි කොටුවේ හෝ 11වන කොටුවේද, කටක ලග්නයේ නම් දෙවන කොටුවේ හෝ 10වෙනි කොටුවේද, සිංහ ලග්නයේ නම් පළවෙනි කොටුවේ හෝ 9වෙනි කොටුවේද, කන්‍යා ලග්නයේ නම් 12වෙනි කොටුවේ හෝ 8වෙනි කොටුවේද, තුලා ලග්නයේ නම් 11වෙනි කොටුවේ හෝ 7වෙනි කොටුවේද, වෘශ්චික ලග්නයේ නම් 10වෙනි කොටුවේ හෝ 6වෙනි කොටුවේද, ධනු ලග්නයේ නම් 9වෙනි කොටුවේ හෝ 5වෙනි කොටුවේද, මකර ලග්නයේ නම් 8වෙනි කොටුවේ හෝ 4වෙනි කොටුවේද, කුම්භ ලග්නයේ නම් 7වෙනි කොටුවේ හෝ 3වෙනි කොටුවේද, මීන ලග්නයේ නම් 6වෙනි කොටුවේ හෝ 2වෙනි කොටුවේද රවිග්‍රහයා තැන්පත් වීම සිදුවෙනු ඇත. දෙවන කොට්ටාශය ලෙස රවිග්‍රහයා මිත්‍ර බලයෙන් කටක රාශියේ හෝ වෘශ්චික රාශියේ හෝ ධනු රාශියේ හෝ මීන රාශියේ තැන්පත් වීම සිදුවනු ඇත. මෙහිදී තිරයේ පෙනෙන පරිදි මේෂ ලග්නයේ නම් 4වෙනි කොටුවේ හෝ 8වෙනි කොටුවේ හෝ 9වෙනි කොටුවේ හෝ 12වෙනි කොටුවේ වන අතර, වෘෂභ ලග්නයේ නම් 3වෙනි කොටුවේ හෝ 7වෙනි කොටුවේ හෝ 8වෙනි කොටුවේ හෝ 11වෙනි කොටුවේ වන අතර, මිථුන ලග්නයේ නම් 2වෙනි කොටුවේ හෝ 6වෙනි කොටුවේ හෝ 7වෙනි කොටුවේ හෝ 10වෙනි කොටුවේ වන අතර, කටක ලග්නයේ නම් පළවෙනි කොටුවේ හෝ 5වෙනි කොටුවේ හෝ 6වෙනි කොටුවේ හෝ 9වෙනි කොටුවේ වන අතර, සිංහ ලග්නයේ නම් 12වෙනි කොටුවේ හෝ 4වෙනි කොටුවේ හෝ 5වෙනි කොටුවේ හෝ 8වෙනි කොටුවේ වන අතර, කන්‍යා ලග්නයේ නම් 11, 3, 4, 7 යන කොටු වලින් එකක රවිග්‍රහයා තැන්පත් වන අතර, තුලා ලග්නයේ නම් 10, 2, 3, 6 යන කොටු වලින් එකක රවිග්‍රහයා තැන්පත් වීම සිදුවේ. වෘශ්චික ලග්නයේ නම් 9, 1, 2, 5 යන කොටු වලින් එකක රවිග්‍රහයා තැන්පත් වීම සිදුවේ. ධනු ලග්නයේ නම් 8, 12, 1, 4 යන කොටුවලද, මකර ලග්නයේ නම් 7, 11, 12, 3 යන කොටුවලද, කුම්භ ලග්නයේ නම් 6, 10, 11, 2 යන කොටුවලද, මීන ලග්නයේ නම් 5, 9, 10 සහ පළවන කොටුවේද රවිග්‍රහයා තැන්පත් වීම සිදුවනු ඇත. තුන්වන කොට්ටාශය ලෙස රවිග්‍රහයා සම, සතුරු, මුට, නීච යන තත්ත්වවලින් මිථුන, කන්‍යා, තුලා, මකර, කුම්භ යන රාශියක තැන්පත් වීම සිදුවනු ඇත. මෙහිදී තිරයේ පෙනෙන පරිදි මේෂ ලග්නයේ නම් 2, 3, 6, 7, 10, 11 යන කොටුවකද, වෘෂභ ලග්නයේ නම් 1, 2, 5, 6, 9, 10 යන කොටු වලින් එකකද, මිථුන ලග්නයේ නම් 12, 1, 4, 5, 8, 9 යන කොටු වලින් එකකද, කටක ලග්නයේ නම් 11, 12, 3, 4, 7, 8 යන කොටු වලින් එකකද, සිංහ ලග්නයේ නම්
10 11 2 3 6 7 යන කොටු වලින් එකකද කන්‍යා ලග්නයේ නම් 9 10 1 2 5 6 යන කොටු වලින් එකකද තුලා ලග්නයේ නම් 8 9 12 1 4 5 යන කොටු වලින් එකකද වෘශ්චික ලග්නයේ නම් 7 8 11 12 3 4 යන කොටු වලින් එකකද ධනු ලග්නයේ නම් 6 7 10 11 2 3 යන කොටු වලින් එකකද මකර ලග්නයේ නම් 5 6 9 10 1 2 යන කොටු වලින් එකකද කුම්භ ලග්නයේ නම් 4 5 8 9 12 1 යන කොටු වලින් එකකද මීන ලග්නයේ නම් 3 4 7 8 11 12 යන කොටු වලින් එකකද රවි ග්‍රහයා තැන්පත් වීම සිදුවනු ඇත. ඔබගේ ජන්ම පත්‍රයේහි රවි ග්‍රහයාගේ පිහිටීම පළවෙනි කොටසේ ආකාරයට ඇතනම් රවි ග්‍රහයා උපරිම බලයෙන් ඇති අතර දෙවන කොටසේ ආකාරයට ඇතනම් රවි ග්‍රහයා මධ්‍යම බලයෙන් ඇති අතර තුන්වන කොටසේ ආකාරයට ඇතනම් රවි ග්‍රහයා දුර්වලව පවතින තත්ත්වයක් ඇත. මෙහිදී සිදුවනුයේ යම් ජන්ම පත්‍රයක රවි ග්‍රහයාගේ බලයට ප්‍රතිලෝම සමානුපාතිකව ව්‍යාපාරවල දියුණුව රඳා පවතින බවය. ඉහතදී සඳහන් කරන ලද පළමු කොට්ටාශයේ ජන්මපත්‍ර හිමියන්ට වඩා දෙවන කොට්ටාශයේ ජන්මපත්‍ර හිමියන්ට ව්‍යාපාරවලින් වැඩි දියුණුවක් ලබාගත හැකිවනු අතර දෙවන කොට්ටාශයේ ජන්මපත්‍ර හිමියන්ටත් වඩා තුන්වන කොට්ටාශයේ ජන්මපත්‍ර හිමියන්ට උපරිම දියුණුවක් ව්‍යාපාරවලින් ලබාගත හැකිවනු ඇත. මෙහිදී සරලවම කිව හැක්කේ යම් කෙනෙකුගේ ජන්මපත්‍රයේ රවි ග්‍රහයා බලවත් නම් ඔහුට හෝ ඇයට ව්‍යාපාරවලින් දියුණුවීම අපහසු වන අතර රවි ග්‍රහයා දුර්වල වන තරමට ව්‍යාපාරවලින් දියුණුව ලැබීම සිදුවනු ඇත. අයින් ද වර්ල්ඩ් YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර ඔබ සැමට ස්තුතියි.